මම යාළුවනේ පොඩි වදරක් ඔයගොල්ලන්ට පොවසන්නම්. මේ තමයි මීඩිය තැන්න කුකුලාගල වතුකරේ තියෙද්දි. කියන්නේ 1960 50 ගණන් වල වගේ වතුකරේ දලු රැගෙන ගිය පාරක් තමයි මේ පාර. මීඩිය තැන්නෙන් පටන් ගන්න දිමුල් කුමරෙන් තමයි මේ පාර ප්‍රධාන පාර තුලට එන්නේ. මේ මීඩිය තැන්න සිට එන පාර දිමුල් කුමර රයන්නේ මේ පාර. කිව්ටි පාලමක් තියෙනවා මේ. ඒ ඉස්සර ගල්වලින් තමයි ගන්න බඳලා උඩ කොන්ක්‍රීට් කරලා තියෙන්නේ. එන්න පේනවා තියෙන්න මම බලක රයිස් ගල්වලින් බඳලා තියෙන්නේ උඩ කොන්ක්‍රීට් එකක් දාලා තියෙනවා. මේකේ කොන්ක්‍රීට් එක හරි පාර දැනට වාහන යන්නේ නැහැ. ගමනාගමන අඩු නිසා පාර කැලේට වෙදිලා නාය ගිහිල්ලා හොර පාලුවට පොත් වෙලා තියෙන්නේ. දැන් මේක ඉතින් සත්තු තමයි ගමන් කරන්නේ. ඉඳහිට මිනිස්සු එක්කෙනා දෙන්නා යනවා ඇති. අගිදට අවශ්‍ය කරන දරටිය හොයා ගන්න හරි මේ එවැනි පාරක් තමයි මේ අද මේ තත්ත්වයටපත් වෙලා තින්නේ. යන්න දෙන්නත් බෑ යන්නත් බෑ. හරි අමාරුයි මඩ ගොඩක්. මොකද අර ගස්සත් එක්ක පස් හොතගෙන ඉන්න පාර වෙහිලා තියෙන මඩේ. මේ තියෙන වෙනි පාරක්. මේ පාරත් නැවත ප්‍රතිසංස්කරණය කරලා ගත්තොත් මේ වගේ වැඩක් ගන්න පුළුවන්. ඒ හේතු මුකුත් නෙවෙයි. දැන් මේ ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් තව චුට්ටක්. මට ඉතිරියෙන් පේන්නේ ඔය පේන්නේ ඔය තියෙන පයින්ස් කැලේ. කියන්නේ දැන් මේකේ මේ යම් ආයතනයකින් කිරිත් කවනවා මේ කැලේ. ඒගොල්ලොත් මේ මාර්ගය හරහා තමයි මේ කිරියම ප්‍රවාහණය කරන්න ඇත්තේ. වෙනි පාරක් තමයි. ඒ කියන්නේ 1950 ගණන් වල දලු ෆැක්ටරි වලට රැගෙන ගිය පාරක් තමයි මේ තියෙන්නේ. මේ අපිත් දිමුල් කුඹුර කුටියට යනින් ගමන් හරියන යාළුවනි බොහොම ස්තුතියි. මම යාළුවනි පොඩි වදරක් ඔයගොල්ලන්ට පොවසන්නම්. මේ තමයි මීඩිය තැන්න කුකුලාගල වතුකරේ තියෙද්දි. කියන්නේ 1960 50 ගණන් වල වගේ වතුකරේ දලු රැගෙන ගිය පාරක් තමයි මේ පාර. මීඩිය තැන්නෙන් පටන් ගන්න දිමුල් කුමරෙන් තමයි මේ පාර ප්‍රධාන පාර තුලට එන්නේ. මේ මීඩිය තැන්න සිට එන පාර දිමුල් කුමර රයන්නේ මේ පාර. කිව්ටි පාලමක් තියෙනවා මේ. ඒ ඉස්සර ගල්වලින් තමයි ගන්න බඳලා උඩ කොන්ක්‍රීට් කරලා තියෙන්නේ. එන්න පේනවා තියෙන්න මම බලක රයිස් ගල්වලින් බඳලා තියෙන්නේ උඩ කොන්ක්‍රීට් එකක් දාලා තියෙනවා. මේකේ කොන්ක්‍රීට් එක හරි පාර දැනට වාහන යන්නේ නැහැ. ගමනාගමන අඩු නිසා පාර කැලේට වෙදිලා නාය ගිහිල්ලා හොර පාලුවට පොත් වෙලා තියෙන්නේ. දැන් මේක ඉතින් සත්තු තමයි ගමන් කරන්නේ. ඉඳහිට මිනිස්සු එක්කෙනා දෙන්නා යනවා ඇති. අගිදට අවශ්‍ය කරන දරටිය හොයා ගන්න හරි මේ එවැනි පාරක් තමයි මේ අද මේ තත්ත්වයටපත් වෙලා තින්නේ. යන්න දෙන්නත් බෑ යන්නත් බෑ. හරි අමාරුයි මඩ ගොඩක්. මොකද අර ගස්සත් එක්ක පස් හොතගෙන ඉන්න පාර වෙහිලා තියෙන මඩේ. මේ තියෙන වෙනි පාරක්. මේ පාරත් නැවත ප්‍රතිසංස්කරණය කරලා ගත්තොත් මේ වගේ වැඩක් ගන්න පුළුවන්. ඒ හේතු මුකුත් නෙවෙයි. දැන් මේ ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් තව චුට්ටක්. මට ඉතිරියෙන් පේන්නේ ඔය
ඔය තියෙන පයිනස් කැලේ. කියන්නේ දැන් මේකේ මේ යම් ආයතනයකින් කිරිත් කවනවා මේ කැලේ. ඒගොල්ලොත් මේ මාර්ගය හරහා තමයි මේ කිරියෙම ප්‍රවාහණය කරන්න ඇත්තේ. එවැනි පාරක් තමයි. ඒ කියන්නේ 1950 ගණන් වල දලු ෆැක්ටරි වලට රැගෙන ගිය පාරක් තමයි මේ තියෙන්නේ. මේ අපිත් තිමුල් කුඹුර කුටියට යනින් ගමන් හරියන යාළුවනි බොහොම ස්තුතියි. මන් තියෙනවා.